ඔන්න අද අපිට හම්බුණා විශේෂ පුද්ගලයෙක්. මේ ඉන්දියාප්ප විකුණන මාමා කෙනෙක්. අපි බලමු කතා කරලා මේ කොහොමද විස්තර කියලා. මාමේ. ඔව්. ඉතින් කොහොමද? හොඳට ඉන්න ඉතින් මේ වැඩේ කරගෙන යනවා. ඉතින් මම අවුරුදු 40 ගණනක රජයේ රැකියාව කළා. දැන් රිටයර් වෙලා ඉන්නේ. ඔව්. ඉතින් මේ මොකෝ මේ වගේ බිස්නස් එකක් මේ තුනේ? බිස්නස් එකක් කරන්න ඉතනකොට මොකද මේ සමාජයේ හැම කෙනෙක්ම ආශ්‍රය කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි මේක. ඔව්. මේ මාදිරියයි මෙතන එනවා. හොඳ වැදගත් ප්‍රස්තාවල් කරලා ડોක්ටර්ස්ලා පොක්කලා හැම කෙනෙක්ම එනවා. ඒ කිය මගේ මේ නඩුකාර මාත්‍රියමත් ඒ වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වාම්මා සූදෝ කතා කරලා මම ඉතින් හැම වෙලාවෙම hina වෙලා සූදෝ කතා කරලා තමයි මගේ බිස්නස් එක කරන්නේ. ඉතින් ඒක කරලා ඉතින් මේ මොකද මගේ මනස හොඳට මේ වෙන්න ඕනි නිසා මම ඉතින් මේ වගේ දෙයක් තෝරගත්තා. මම ඉතින් මට පෙන්ෂන් එකක් හම්බෙලා දෙන්නේ කියලා හොඳ පඩියක් හම්බෙලා ඒක මා මොකේද වැඩ කළේ? මම පළාත් පාලන අමාත්‍යාංශ ඔඩිට් එකේ වැඩ කළේ. ඔඩිට් එකේ. සාමාන්‍ය හොඳ රස්සාවන්නේ. හොඳ රස්සාව මට කාමරයක් තිබුණා. පියන්ලා මේ ආවදාල ඒ ඔක්කොම කළා තමයි. ඉතින් දැන් ඒව කිලියක් ඒව ගැන සාමාන්‍යයෙන් මිනිසුන්ට සේවයක් කරගෙන කෑම් බීම ටික තමයි. ඇත්තටම මට පින් සිද්ධ වේවා මේවා නේ අංකල් පින් සිද්ධ වේවා කියලා එනවා රෝවලට එහෙම ගන්න කට්ටිය. ඉතින් ඒකෙන් මේ මං ලොකු මේ වේක පිළිනවා මායිනෝනයි දෙන්නම. ඒක කරන්නේ මායිනෝනයි විතරයි මට ගෝලයේ බෝලයේ කවුරුවත් නැහැ. අපිට එන්න පැය 3-4ක් මාස වෙලා ඉන්දියාප්ප ටික හදලා පිට්ටු හදලා සූටි සරෝ මේවා ඒවා කොහොම හදලා නෝනයි මයි දෙන්නේ නැහැ. ඉතා පිසිදුවට මම අද එක නෙමෙයිනේ ගන්නෙ. මම දන්නවා. ඉතින් ඉතා පිසිදුවට හදලා ඒකම බාපට මට පින් දීලා යන වෙලාවල් කියන සමාජයට මාගෙන දත්මුතිය කොටේ මට වැඩියක් මුදල් දීලා නැහැ ඉන්නවා. ඉතින් ඒව උඹක් කියන්නේ නැහැ. මගේ දරුවෝ ඉන්න පිරිමි දරුවෝ 3 දෙනෙක්. ඒගොල්ලෝ මැදලා හොඳ රස්සාවල් විශ්වාස ව්‍යාපාර කරන්නේ. ඉතින් ඒව ගැන මං හිතන්නේ නැහැ. ඇත්තටම මාම කරන දේ ඇත්තටම ලොකු දෙයක්. සාමාන්‍ය දැන් සල්ලි භාගෙ තිබුණා නැත්නම් මනස සතුටයි. සල්ලි වලින් වැඩක් නෑ අපිට. මේ මනස විකෘති වුණොත් ජීවිතෙම වැඩක් නෑ. සමහරු පෙන්ෂන් අරන් ඔය පොතේ සල්ලි දාගෙන ඔය දාගෙන ඒ සල්ලි වලින් ජීවත් වෙලා කපුලක් පිටි කපුලක් දාන එඩිට් වෙලා ඉන්නවා. ටිකක් දවසක් යනවා පැරලයිස් වෙනවා. පැරලයිස් වෙනවා. එක්ක හાર્ට් එකක් කියයි සීනි කියයි වගේ මට සමන්දේ යාම්බුරගේ පිටයි කියලා මට කිසිම අමාරුවක් නෑ. ඉතින් මගේ පාඩුවේ මගේ විනෝදාත්මක දේවල් කරලා මාස දෙකකට තුන් සැරයක් මගේ දරුවෝ ටික කව කරගෙන පොඩි පාටියක් වගේ ඉරලා දාලා දැන් මේ ලබන මාසේ 5 වෙනිදාට මම බඳලා අවුරුදු 48යි. එහෙම ලොකු පාටියක් තියෙනවා ගෙදර. අච්චා. එහෙනම් අපිත් එන්න. එන්න අර එළකිරි අත්තර වෙනවා මං හරි ආසයි. ලොකු පාටියක් දාමු. මගේ දරුවන්ගේ දරුවොත් ඉන්නවා 4 දෙනෙක්. ඉතින් ඇවිල්ලා අපි පුවාකලයක් දාලා ඩීජේ එකක් ගහලා අනිවාර්යයෙන් මාත 3කට විතර කරා මම අනිවාර්යෙන් ඩීජේ එකක් ගහලා සින්දුවක් දැක්කලා ගහලා ඇතර විනෝදෙන් ඉන්න මේ පුද්ගලෙක් අපිට නේද? ඇත්තටම මේ විනෝදෙන් හිටියොත් මාත් ලෙඩ දුක් මිනිස්සුන්ට අඩු වෙනවා. අඩු වෙන්නේ අනිවාර්යයෙන්. විනෝදෙන් නැතුව කුහක ගතියට මිනිස්සු ඉන්නෝ නේද? මට තියෙනවා මට අරකයි මේකයි. මට දෙන්නේ කියලා අඩුපාඩුවක් නැහැ. මට යනවා නම් මම ඕන්දෙක් තියෙනවා ඇත්තට කියලා දරුවා. ඉතින් මේව තිබුණාට වැඩක් නැහැ පුතේ. මිනිහේ ජීවත් වෙන්න ශ්‍රමයේ දැනගන්න ඕනේ. අනිවාර්යයෙන්. මේ හරි මාමේ මේ කට්ටියට එහෙනම් කියනවා මේ මාමා ඉන්නේ අපේ රත්නපුරේ මොරගහයට සෙඩ් එක ඉස්සරහා ප්ලේන් තඩිය වලට හැරෙන තැන. එහෙනම් මේ මාමාගෙන් එහෙනම් බඩු ගන්න කියලා මතක් කරනවා. ඉන්දියාප්ප නේ මාමේ සෝඩිස් තියෙනවා. වඩ තියෙනවා. හරි මාමේ මේ එහෙනම් පස්සෙලාක හම්බෙමු එහෙනම්. හරි උත්තරණයි.